90Hz refresh rate එකක් තියෙනවා. නමුත් ඒක adaptive refresh rate එකක් නෙවෙයි. ඉතින් මෙතනදි තියෙන ප්‍රශ්නේ තමයි මෙච්චර කාලයක් මේ ස්මාර්ට්ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන් වෙයිද කියන එක. අපිට මේ chipset එකෙන් ලොකු දේවල් නම් කරගන්න බෑ. ඉතින් ඇත්තටම 2MP macro cam එකෙන් ගන්න photos ගැනත් අපිට ලොකුවට සෑහීමකට පත් වෙන්න බෑ. ඔයාලා මේ දකින්නේ Samsung Galaxy A17 5G low mid range smartphone එක. ඉතින් ඔයාට මේ smartphone එකේ 8GB RAM 256GB internal storage තියෙන smartphone එක ලංකාවේදී රුපියල් 77000ක මුදලකට මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ price point එකේ හැටියට මේ smartphone එකේ ගොඩක් ලොකු අඩුපාඩු තියෙනවා. අපි ඒ අඩුපාඩු ගැන මේ වීඩියෝ එකේ ඉස්සරහදී කතා කරමු. ඒක නිසා සම්පූර්ණයෙන්ම වීඩියෝ එක බලන්න මේ smartphone එක ගැන හොඳ idea එකක් ලබා ගන්න. හරි. අපි වැඩි කතා නැතුව මේ smartphone එකේ unboxing එක පැත්තට ගියොත් එයාම ලොකු දේවල් කියන්න නැහැ. මේ ස්මාර්ට්ෆෝන් එකේ රිටේල් බොක්ස් එකේ අපිට ලැබෙන්නේ ස්මාර්ට්ෆෝන් එක Type C කේබල් එක, Type C to C කේබල් එකක් ලැබෙන්නේ. ඒ වගේම SIM eject tool එක සහ user manuals විතරයි. මෙතනදී ඔයාලට charger adapter එකක් ලැබෙන්නේ නැහැ. ෆෝන් එකේ build එක ගැන කතා කරොත් එහෙම ස්මාර්ට්ෆෝන් එක රිලීස් වෙන්නේ 2025 අගෝස්තු මාසේ. මේක 5G ස්මාර්ට්ෆෝන් එකක්. ස්මාර්ට්ෆෝන් එකේ ඝනකම මිලිමීටර් 7.5ක්. ඒ වගේම ස්මාර්ට්ෆෝන් එකේ බඩ RAM 192ක්. ෆෝන් එකේ back එකේ අපිට triple camera setup එකක් එක්ක flash light එක බලා ගන්න පුළුවන්. back panel එකේ matte finish එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම glass fiber වලින් තමයි finish කරලා තියෙන්නේ. ෆෝන් එකේ frame එක plastic, ෆෝන් එකේ front එක Corning Gorilla Glass Victus වලින් protect කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ smartphone එකට IP54 rated protection එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ නිසා සාමාන්‍ය වතුරකට වගේ මේ smartphone එක ඔරොත්තු දෙනවා. smartphone එකේ bottom side එකේ අපිට single speaker එකක්, Type C port එක සහ primary microphone එක බලා ගන්න පුළුවන්. ෆෝන් එකේ දකුණු පැත්තේ අපිට volume rocker සහ power key එක බලා ගන්න පුළුවන්. මෙතනදී power key එකේමයි fingerprint එක එන්නේ. fingerprint එක fast වගේම accurate. smartphone එකේ top එකේ අපිට secondary noise cancellation microphone එක බලා ගන්න පුළුවන්. ෆෝන් එකේ වම් පැත්තේ අපිට SIM tray එක බලා ගන්න පුළුවන්. මෙතනදී hybrid SIM tray එකක් ලැබෙන්නේ. මෙන්න මේ නිසා ඔයාලට එකවර SIM දෙකක් හරි නැත්නම් SIM එකක් සහ micro SD card එකක් භාවිත කිරීමේ හැකියාවක් ලැබෙනවා. මෙන්න මේ SIM tray එකත් එක්ක අපිට මේ ෆෝන් එකේ 3.5mm පෝට් එක බලා ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් අපිට මෙතනදිත් බලා ගන්න පුළුවන් වෙන්නේ Samsung Galaxy A16 5G ස්මාර්ට්ෆෝන් එකටම සමාන ඩිසයින් එකක් සහ බිල්ඩ් ක්වොලිටි එකක්. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකේ බිල්ඩ් ක්වොලිටි ගැන කතා කරොත් එහෙම සාපේක්ෂව තරමක් හොඳ මට්ටමක තියෙනවා මේ ස්මාර්ට්ෆෝන් එකේ බිල්ඩ් ක්වොලිටිය. ඒක නිසා අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ බිල්ඩ් ක්වොලිටිය දෙන්න පුළුවන් B+ රේටින් එකක්. අපි මේ ස්මාර්ට්ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරොත් එහෙම අපිට මෙතනදී බලා ගන්න පුළුවන් වෙන්නේ අඟල් 6.7ක Super AMOLED display එකක්. Super AMOLED display එකක් තියෙන නිසා මේ ස්මාර්ට්ෆෝන් එකේ display එකේ හොඳ colors අපිට බලා ගන්න පුළුවන්. 90Hz refresh rate එකක් තියෙනවා. නමුත් ඒක adaptive refresh rate එකක් නෙවෙයි. සහ අපිට ගොඩාක් හොඳ smoothness එකක් අපිට මේ display එකේ බලා ගන්න ලැබෙන්නේ නැහැ. adaptive refresh rate එකක් නොවන නිසා ස්මාර්ට්ෆෝන් එකේ battery එකට මේ display එක බලපාන්න පුළුවන්. ඔයා යොදා ගන්න refresh rate එක අනුව ස්මාර්ට්ෆෝන් එකේ battery එක බහින ශීඝ්‍රතාව අඩු වැඩි වෙන්න පුළුවන්. display එකේ අපිට FHD+ resolution එකක් බලා ගන්න පුළුවන්. PPI density එක අපිට 385ක් විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට සාපේක්ෂව හොඳ මට්ටමක රූපරාමු මේ ඩිස්ප්ලේ එකෙන් බලා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. තවත් විශේෂ දෙයක් තමයි මේ ඩිස්ප්ලේ එකට HDR වීඩියෝ සපෝට් කරන්නේ නැහැ. මේ ස්මාර්ට්ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ brightness rate එක ගැන කතා කරොත් එහෙම අපිට peak එක nits 800ක් විදිහට බලා ගන්න පුළුවන්. මේක නම් එදිනදා භාවිතයේදී ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් මේ ඩිස්ප්ලේ එකට Corning Gorilla Glass Victus protection එකක් තියෙන නිසා හොඳ ආරක්ෂාවකුත් මේ ඩිස්ප්ලේ එකට තියෙනවා. ඉතින් ඒක සේවිතත් එදිනදා මූවි එකක් බලන්න, social media යන්න, games play කරන්න මේ ඩිස්ප්ලේ එක කිසිම ගැටලුවක් නැහැ. ඉතින් අපිට average මට්ටමක ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන් low mid range ස්මාර්ට්ෆෝන් එකක් විදිහට. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකේ ඩිස්ප්ලේ එක රේට් කරොත් එහෙම අපිට B+ රේටින් එකක් දෙන්න පුළුවන් මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන ඩිස්ප්ලේ ස්පෙක්ස් වලට. අපි ෆෝන් එකේ platform specs ගැන කතා කරොත් එහෙම ඉස්සරහම අපි කතා කරමු මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන OS එක ගැන. අපිට මේ ස්මාර්ට්ෆෝන් එක බලා ගන්න පුළුවන් වෙන OS එක වෙන්නේ Android 15 OS එක One UI 7 UI එකත් එක්ක. ඉතින් මේ One UI 7 එක ඔයාලට pre-install කරපු වැදගත් apps කීපයක්ම ලැබෙනවා. ඒ වගේම මේ UI එක හොඳින් ඔප්ටිමයිස් කරපු UI එකක්. ඒක නිසා මේ ස්මාර්ට්ෆෝන් එකේ performance හොඳ stable විදිහට තියාගන්නත් පුළුවන්. මෙතෙන්ද තියෙන විශේෂම කාරණය මේ ස්මාර්ට්ෆෝන් එකට Android major updates 6ක් ලැබෙනවා. ඉතින් මෙතෙන්දි තියෙන ප්‍රශ්නේ තමයි මෙච්චර කාලයක් මේ ස්මාර්ට්ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන් වෙයිද කියන එක. ඉතින් කෙසේ වෙතත් ඔයාලට Android major updates 6ක් ලැබෙනවා. ඒ කාලෙටම security patch update උත් ලැබෙනවා. ඉතින් මේ නිසා ඔයාලට Android updates ගැන කිසිම දෙයක් බය වෙන්න දෙයක් නැහැ. නමුත් මං කලින් කිව්වා වගේ මේ ස්මාර්ට්ෆෝන් එක
භාවිත කරයිද එච්චර කාලයක් කියන එක පොඩි ගැටලුවක් තියෙනවා. ඉතින් ඒ කෙසේ වෙතත් මේ ස්මාර්ට්ෆෝන් එකේ OS එක සහ UI එක ගැන කියනවා ලොකු කම්ප්ලේන් එකක් නැහැ. අපි දැන් කතා කරොත් මේ ස්මාර්ට්ෆෝන් එකේ chipset එක ගැන අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ Exynos 1330 5 nanometer chipset එක. ඉතින් අපිට මේ chipset එකත් එක්ක ලැබෙනවා octa-core processor එකක්. ඒ වගේම GPU එක විදිහට Mali G68 MP2 GPU එක ලැබෙනවා. chipset එකේ clock speed එක MHz 2400යි. ඉතින් මේ chipset එකේ CPU performance එක average මට්ටමක තියෙන, gaming performance එක තරමක් අඩු මට්ටමක තියෙන්නේ. chipset එකෙන් battery එකට average මට්ටමකින් support එකක් දෙනවා. ඉතින් overall අපිට average මට්ටමක chipset එකක් තමයි මේ smartphone එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. අපිට මේ chipset එකෙන් ලොකු දේවල් නම් කරගන්න බෑ. ඉතින් මේ smartphone එකේ අපිට RAM එක විදිහට 8GB බලා ගන්න පුළුවන්. internal storage එක විදිහට අපිට 256GB බලා ගන්න පුළුවන්. මෙතනදී micro SD card එකක් භාවිත කරන්න පුළුවන් නිසා අපිට 2TB දක්වා storage එක වැඩි කරගන්නත් පුළුවන්. ඉතින් overall මේ smartphone එකේ performance ගැන කතා කරොත් එහෙම අපිට average මට්ටමක performance එකක් තමයි මේ smartphone එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍ය multitasking වලට මේ smartphone එක recommend කරන්න බෑ සහ heavy games වලටත් මේ smartphone එක recommend කරන්න බෑ. මේ smartphone එක casual games play කරන්න කිසිම ගැටලුවක් නැහැ. සාමාන්‍ය PUBG, Free Fire, Genshin Impact වගේ games play කරන්න පුළුවන් lower settings වලින්. සමහරක් විට frames drop වෙන්න පුළුවන්. සාමාන්‍ය මේ smartphone එක මිලදී ගත්තී ගොඩක් වෙලාවට ඔයාලා 8GB RAM තියෙන edition එක ගන්න. මොකද එතකොට RAM වගේක් වැඩිපුර තියෙනවා කියලා කියන්නේ සාමාන්‍ය performance එක stable තියාගන්න පුළුවන්. සාමාන්‍ය ගොඩක් අය අහන දෙයක් තමයි Pickme Uber වලට මේ සමහර phone හොඳද කියලා. ඉතින් මේ smartphone එක සාමාන්‍ය Pickme Uber වගේ apps පාවිච්චි කරන කෙනෙක්ට මේ smartphone එක recommend කරන්න පුළුවන්. ඒ තරම් ගැටලුවක් නැහැ. මේකෙන් සාමාන්‍ය ඔයාලගේ අවශ්‍යතා ටික කරගන්න පුළුවන්. ඒ වගේම ඉස්කෝලේ වැඩවලටත් මේකේ තියෙන performance කිසිම ගැටලුවක් නැහැ. හොඳින් ඒවා ටික කරගන්න පුළුවන්. සාමාන්‍ය streaming apps හොඳට වැඩ කරනවා. messenger apps ටික කිසිම ගැටලුවක් නැතුව වැඩ කරනවා. ඉතින් ඉස්කෝලේ යන ළමයෙක්ටත් මේ smartphone එක recommend කරන්න පුළුවන්. ඉතින් අපි මේ smartphone එකේ performance එක rate කරොත් එහෙම අපිට B මට්ටමක rating එකක් තමයි දෙන්න පුළුවන් මේ smartphone එකේ තියෙන performance වලට. අපි දැන් කතා කරමු මේ smartphone එකේ තියෙන camera specs ගැන. අපිට මේ smartphone එකේ rear cam එක විදියට බලා ගන්න පුළුවන් වෙන්නේ 50MP wide sensor එකක්, 5MP ultra wide sensor එකක් සහ 2MP macro sensor එකක් එක්ක triple camera setup එකක්. ඒ වගේම front cam එක විදියට අපිට 13MP front cam එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපි rear cam එකෙන් ගන්න daylight photos ගැන කතා කරොත් එහෙම අපිට daylight එකේ decent photo එකක් ලබා ගන්න පුළුවන්. අපිට හොඳ photo detail එකක්, sharpness එකක් බලා ගන්න පුළුවන්. photos වල dynamic range එක, colors average මට්ටමක තියෙන්නේ. නමුත් overall අපිට decent photo එකක් capture කරගන්න පුළුවන් මේකේ තියෙන main sensor එකේ. ultra wide camera එකෙන් ගන්න photos ගැන කතා කරොත් මේ photos වල අපිට noise එක බලා ගන්න පුළුවන් සහ dynamic range එක අපිට limited මට්ටමක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ultra wide camera එකෙන් ගන්න photos ගැන ඇත්තටම සෑහීමකටපත් වෙන්න බෑ. 2MP macro sensor එකෙන් ගන්න photos වලත් අපිට detail ගොඩක් පැහැදිලි නෑ. ඒ වගේම colors උත් වෙනස්. ඉතින් ඇත්තටම 2MP macro cam එකෙන් ගන්න photos ගැනත් අපිට ලොකුවට සෑහීමකටපත් වෙන්න බෑ. rear cam එකේ main sensor එකෙන් සහ ultra wide sensor එකෙන් ගන්න night mode සහ low light photos ගැන කතා කරොත් අපිට ඒ ගැන සෑහීමකටපත් වෙන්න බෑ. photos වල noise එක වැඩි සහ colors උත් වෙනස්. ඉතින් ඒ වගේම rear cam එකෙන් ගන්න videos ගැන කතා කරොත් අපිට 1080p resolution එකෙන් 30 fps දක්වා videos record කරගන්න පුළුවන්. අපිට මෙතනදී මේ කැමරා එකේදී OIS පහසුකම ලැබෙනවා. ඒක නිසා අපිට stable video එකක් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් daylight එකේ ගන්න videos අපිට සාපේක්ෂව හොඳ මට්ටමක බලා ගන්න පුළුවන්. නමුත් low light එකේදී අපිට videos වලත් එච්චර ලොකු quality එකක් බලා ගන්න ලැබෙන්නේ නැහැ. phone එකේ selfie cam එක ගැන කතා කරොත් එහෙම අපිට 13MP selfie cam එකක් තමයි ලැබෙන්නේ. ඒ cam එකෙන් ගන්න daylight photos ගැන කතා කරොත් එහෙම average මට්ටමක තියෙනවා. ඉතින් selfie cam එකෙත් low light සහ night mode photos ගන්න ලොකුවට සෑහීමකටපත් වෙන්න බෑ. selfie cam එකෙන් අපිට 1080p resolution එකේ 30 fps දක්වා videos record කරගන්න පුළුවන්. selfie videos අපිට average මට්ටමක quality එකකින් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් overall ගත්තොත් මේ smartphone එකේ wow කියන තරම් පුළුවන් මට්ටමේ කැමරා එකක් නෙවෙයි තියෙන්නේ. නමුත් ඔයාගේ දිනදා සාමාන්‍ය වැඩ කටයුතු capture කරගන්න, video කරගන්න මේ smartphone එකේ තියෙන කැමරාව සාපේක්ෂව ප්‍රමාණවත්. නමුත් professional වැඩවලට මේක recommend කරන්න බෑ. ඒ කියන්නේ ඔයා social media content creator කෙනෙක් වගේ නම් මේ smartphone එක ඔයාට recommend කරන්න බෑ ඔයාගේ වැඩවලට. මේ phone එකේ rear cam එකට OIS පහසුකම දීලා තිබ්බත් අපි video එකක් කරගෙන යද්දී අපිට එච්චර හොඳින් ඒ OIS පහසුකම බලා ගන්න ලැබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් average මට්ටමක OIS එකක් තමයි බලා ගන්න ලැබෙන්නේ. ඉතින් මේ smartphone එකේ කැමරා එක අපි rate කරොත් එහෙම අපිට C+ මට්ටමක rating එකක් තමයි දෙන්න පුළුවන් මේ smartphone එකේ තියෙන camera specs වලට. අපි මේ smartphone එකේ speaker එක ගැන කතා කරොත් එහෙම අපිට single speaker එකක් තමයි මේ smartphone එකේ බලා ගන්න ලැබෙන්නේ.
මේ ස්පීකර් එකේ sound quality එක average සහ volume එකත් average. අපිට B+ මට්ටමක ස්පීකර් එකක් තමයි අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි, අපි දැන් මේ ස්මාර්ට්ෆෝන් එකේ battery specs ගැන කතා කරමු. අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ බලා ගන්න ලැබෙන්නේ මිලිඇම්පියර් 5000ක බැටරි එකක් 25W fast charging පහසුකමත් එක්ක. ඉතින් අපිට මේ ස්මාර්ට්ෆෝන් එක පැය 11 විනාඩි 48ක් ස්ටෑන්ඩ් බයි පාවිච්චි කරන්න පුළුවන්. ඔය එක දිගට කෝල් ගන්නවා නම් පැය 27ක් දක්වා මේ ස්මාර්ට්ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඔය එක දිගට ඉන්ටර්නෙට් යනවා නම් සාමාන්‍ය පැය 8:08ක් දක්වා මේ ස්මාර්ට්ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඔය එක දිගට වීඩියෝස් බලනවා නම් පැය 13ක් දක්වා මේ ස්මාර්ට්ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. සහ ඔය එක දිගට ගේම්ස් ප්ලේ කරනවා නම් ඔයාලට පැය 10ක් දක්වා මේ ස්මාර්ට්ෆෝන් එක යූස් කරන්න පුළුවන්. 25W fast charging පහසුකම හින්දා ඔයාට සම්පූර්ණ charge වෙන්න 0.100ක් දක්වා මේ ස්මාර්ට්ෆෝන් එක charge වෙන්න ගත වෙන්නේ පැය විනාඩි 20ක් කාලයක් පමණයි. ඉතින් overall මේ ස්මාර්ට්ෆෝන් එකේ battery specs ගැන ගත්තොත් එහෙම සාපේක්ෂව හොඳ මට්ටමක බැටරි එකක් මේ ස්මාර්ට්ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් අපිට ඒ මට්ටමක බැටරි ස්පෙක් එකක් තමයි මේ ස්මාර්ට්ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට මේ ස්මාර්ට්ෆෝන් එකේ connectivity features සහ sensors මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එක ගැන ඕවරෝල් මගේ රේටින් එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙච්චරයි මේ ස්මාර්ට්ෆෝන් එක ගැන කතා කරන්න තියෙන. මේක ලංකාවේදී ඔයාලට මම කලින් කිව්වත් වගේ රුපියල් 77000ක මුදලකට මිලදී ගන්න පුළුවන්. නමුත් මේ ප්‍රයිස් පොයින්ට් එකේ තියෙන අනිත් බ්‍රෑන්ඩ් වල අපිට මීට වඩා හොඳ ෆීචර්ස් බලා ගන්න පුළුවන් මේ ප්‍රයිස් පොයින්ට් එකේදී. ඉතින් ඔය ස්මාර්ට්ෆෝන් එක මිලදී ගත්තී අනිවාර්යයෙන්ම ඔයාගේ රික්වයර්මන්ට්ස් වලට ගැලපෙන විදිහට ස්මාර්ට්ෆෝන් එකක් මිලදී ගන්න. ආවට ගියාට ඇඩ්ස් බලලා ස්මාර්ට්ෆෝන් මිලදී ගන්න එපා. අනිත් විශේෂම දේ තමයි ලංකාවේ තාම 5G හරියට ස්ථාවර වෙලා නැතුව තියෙද්දි ඔයාලා 5G ස්මාර්ට්ෆෝන් එකක් කියලා හොඳ 4G ස්මාර්ට්ෆෝන් එකක් මගේ අරගන්නත් එපා මේ වෙලාවේදී. මොකද ලංකාවේ තාම 5G ස්ථාවර වෙන්නේ තව අවුරුදු 2ක් වගේ කාලයක් ගත වෙනවා. ඉතින් ඒ නිසා ස්මාර්ට්ෆෝන් එකක් මිලදී ගත්තී 5G ස්මාර්ට්ෆෝන් එකක් කියන එක ලොකුවට ඔළුවේ තියාගන්න එපා. පුළුවන් තරම් ස්මාර්ට්ෆෝන් එකේ performance, ඒ වගේම camera features සහ battery life එක වගේම display එක ගැන ඔයාගේ අවධානය යොමු කරන්න. chipset එකේ performance එක තමයි අංක 1. හරි, මෙච්චරයි මේ ස්මාර්ට්ෆෝන් එක ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් ඔයා දැන්ටවත් මේ ස්මාර්ට්ෆෝන් එක පාවිච්චි කරන යූසර් කෙනෙක් නම් ඔයාගේ යූසර් එක්ස්පීරියන්ස් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම මට මේ වීඩියෝ එකේදී වැරදි දෙයක් තියෙනවා නම් නැත්නම් මොකක් හරි වැරදි ඉන්ෆෝමේෂන් එකක් දුන්නා නම් ඒකත් කමෙන්ට් කරන්න යන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක නරඹුවාට ගොඩක් ස්තුතියි. අපි තවත් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.